ශ්‍රී ලංකන් ගුවන් සේවා ඒ ශ්‍රේණියේ ගුවන් නියමුවරියකට දරුවෙක් දීමක් හරින ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධව පුවත මාධ්‍යවල පළවීමෙන් පසුව ඇය ගුවන් සේවිකාවක් නොවන බවත් ඇය වැනි කෙනෙකු දන්නේ නැති බවත් තම වෘත්තීය කීර්ති නාමයට හානි නොකරන ලෙසත් ඉල්ලා ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් සංගමේ නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම නිවේදනය මගින් ගුවන් සේවිකාවන් ඇඟ බේරා ගන්නට දැරූ ප්‍රයත්නයේ සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ නියමුවරියක වන අතර සොහොයුරිය සහ තවත් ගුවන් නියමුවරියක් වන ඇගේ සහෝදරිය සිය Facebook ගිණුම ඔස්සේ උපහාසයෙන් ප්‍රතිචාර දක්වා තිබෙන බවක් මේ වන විට කියවෙනවා. චාමික හා සම්බන්ධ බව කිවූ ගුවන් නියමුවරිය ගෙවුණු කාන්තා දිනේදී ගෝලීය ගුවන් සේවා සන්ධානය හරහා ගුවන් සේවිකාවන්ගෙන් කාන්තා දින පණිවිඩයක්ද නිකුත් කර තිබුණා. එම නිල ඉන්ස්ටාග්‍රෑම් පිටුවේ ඇගේ පණිවිඩයට අදාළ වීඩියෝවක්ද පළ වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන ගුවන් නියමුවරියක ලෙසද හි සටහන් වුණා. සිය Facebook ගිණුම ඔස්සේ සඳහන් කර ඇති ඇගේ සහෝදරිය බ්‍රිතාන්‍ය ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ නීති ශිෂ්‍යාවක්ද වන තමා මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව විශාල විශ්වාසයක් තබා තිබෙන බවත් පවසා තිබෙනවා.